Ta-da! So අදත් බලමු day in my life එක කොහොමද ගෙවන්නේ කියලා. දැන් වෙලාව 7:45යි. මම දැන් යනවා lab එකට practicals වලට. බලමු එහෙනම් අද දවස කොහොමද වෙන්නේ කියලා. දුම් පරක් වෙලා තියෙනවා. Good morning. මන්ඩේ කියන්නේ කාට කොහොම මට නම් හරියම ෆ්‍රෙෂ් ස්ටාර්ට් එකක් තියෙන ලස්සන දවසක්. බලමු ඒ ලස්සන කොච්චර දුරට තියෙද කියලා. So finally මම ආවා ඩිපාර්ට්මන්ට් එකට. අදනේ කාන්තිම ට්‍රාන්ස්ෆෝමේෂන් එක. ඒක පැය 3ක් තියෙනවා. Okay, then පැයතරකින් හදමු. ඊට ප්‍රැක්ටිකල් එකේ ඉච්චර ලොකු දෙයක් තිබුණේ නැහැ. අපිට පැය 3ක් ඉඳගෙන ඒතර ස්ට්‍රිට් එක කරලා ඉවර කරා. ලොකු පලිබෝධකයෙකුත් ඉන්නවා අපේ එක්ස්පෙරිමන්ට් එකේ මේ ඉන්නේ පලිබෝධකයා. මේ අනිත් පලිබෝධකයා. පේනවනේ පැලකන පලිබෝධකයෝ. ඒ තමයි අපේ ඇමරැන්තස් ප්ලාන්ට්ස්. අපි ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්න යන්නේ අපේ ඇමරැන්තස් ප්ලාන්ට්ස් ටික. ඒක අපි මිනි ප්‍රොජෙක්ට් එකකට හදලා තියෙන ඇමරැන්තස් ප්ලාන්ට් ටිකක්. අපි ඒක ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්නත් තියෙනවා. ඒ වගේම එක්ස්ට්‍රා ඒවා තිනින් අවුට් කරන්නත් තියෙනවා. අපි ඒක කළෙමු. සන්කිස්ට් ෆොටෝස් ගන්න යන්නේ පොඩ්ඩක් ඉන්නකෝ. අල කරදරකාරය. දවස පටන් ගත්තේ 8 මම නම් පටන් ගත්තේ පාන්දර 3ට. ඊට පස්සේ කලින් අද ප්‍රැක්ටිකල්ස් වලට ඇවිල්ලා. ඊට දවස ඊට පස්සේ 8 වෙනකොට කැම්පස් එකට ආවා. ඊට පස්සේ පැය භාගයක් ප්‍රැක්ටිකල් එකක් කරා. ඊට පස්සේ දැන් ඇවිල්ලා මේ පැය මෙහා කරා. පැය 3ක බ්‍රේක් එකක් තියෙනවා. අපි ඒකට ගොඩක් වැඩ කරන්න හිතාගෙන ඉන්නවා නේද? දැන් අපි අයිබ්‍රෝස් පුට් කරන්න යන්නේ guys. ඔයාලට මොනවද කියන්නේ? මට මොකුත් කියන්නේ නැහැ මම. සතුටු වෙනවද? අපි සෙල්ලංගියක් කරනවා. අපි සෙල්ලංගියක් හද පෙන්නන්න. ඉතින් අපි සෙල්ලංගි. විත් අපේ පැල බබාලා. බයි අපි යම් වූස් ප්‍රොමිසස් එකට. හරි දැන් අපි යනවා වූස් එකට ජූස් එකක් බොන්න. ඊට පස්සේ සල්ලිත් අරගෙන නෑ අයිබ්‍රෝස් කරලා ජූස් එක බීලා අපි යනවා ඊට පස්සේ නැවතත් ලැබ් එකට. මේ තියන්නේ
දිත්වයිකයෙන් පස්සේ අපේ බූසක ළඟ තිබ්බ හරි පැරණිම ගස් වලට වෙච්ච හානිය. මේවා තාම මේ කියන්නේ තාම මේ ගස් ටික කපලා තාම අයින් කරන ගමන් ඉන්නේ. මේ තියෙන්නේ උතුරපු ඇල. මේක තමයි අපේ බූසක තමයි අර අතනින් දෙන බිල්ඩින් එක. ඉතින් මේ තමයි මැනේජ්මන්ට් එක. මේ මැනේජ්මන්ට් එක එහෙම සම්පූර්ණයෙන්ම පළවෙනි ෆ්ලෝර් එකම යට වුණා. අපිට තාම මේ පැත්තෙන් යන්න බෑ. මොකද මේ පැත්ත තාම හදන නිසා. ඉතින් අපි වටෙන් තමයි යන්නේ. ඔව් මට මේ ඇක්චුලි මට කියන්නේ ඩබින් ආටිස්ට් කෙනෙක් මට හම්බුණා. එයා තමයි මේ විදියට මගේ වීඩියෝස් වල ඔක්කොම ඩබින් සැලටික් කරන්නේ. ඒක කොහොමද? මොකද අරකට මේ පීකොස් වලට දෙන්නේ ලෙක්චර්ස් නම් ඉවරයි. ඒ වුණාට මගේ බ්ලොග් එක ඉවරත් නෑ, මගේ දවස් ඉවරත් නෑ. හොස්ටල් එකට ගිහලා ඊළඟට කරන දේ බලමු. නැත්තම් ගිහලා නිදා ගන්න. එහෙනම් අද බ්ලොග් එක අපි ඉවර කරගමු. මම ගාවුන් එක වැටිලා පොඩ්ඩක් දුකින් දැන් හොස්ටල් එකට ගිහිල්ලා ඊට පස්සේ කාලා වැඩක් තියෙන එකක් කරලා නිදා ගන්න. එහෙනම් ඉවරයි. බයි බයි.